එදා 2012 වසරේ සීතල හිමවලින් පිරුණු දෙසැම්බර් 12 වෙනිදාවක්. ප්‍රංශයේ ශ්වේත වර්ණය රක්ත වර්ණ රුධිරයෙන් තෙත්වෙන්න ගත වුණේ නිමේෂයක්. 2019 වර්ෂයේ ප්‍රකාශයට පත්වෙන 12/12/12 නම් වූ මෙම ග්‍රන්ථය මංජුල සේනාරත්නයන් විසින් රචනා කරලා තියෙනවා. කුතුහලයේ රැගත් පාඨකයන් අතර ජනප්‍රිය වූ වසරේ හොඳම විකුණුම් අතර ඉහළ ස්ථානයක් හිමි කරගත් මේ පොත 12/12/12. බාතිය සහ රෝහිතගේ මිත්‍රත්වයේ බාතියගේ හොඳම හමුවීමේ පරිච්ඡේදය ලියවෙන්නේ රෝහිතගේ මේනකාගේ විවාහයේදී බාතියට කල්පනා හමුවීමෙන්. බාතිය හා කල්පනාගේ ප්‍රේමාදරය ලංකාවේ සිට ප්‍රංශය දක්වා දිවෙන ගමනේ අතරමඟදී හසීල් සහ ඔවුන්ගේ බාලපුතු මෙලොව එළිය දකිනවා. සුන්දර පවුල් ජීවිතයකට උරුමකම් කීමේ කුටුම්බයට අසුන්දරත්වයේ රැගෙන පැමිණෙන්නේ සොෆී නම් වූ ප්‍රංශ ජාතික කාන්තාවයි. ඒ බාතියගේ දෙවන ප්‍රේමවන්තිය විදිහට. කාලය ගතවීමෙන් දිනක් කල්පනා සහ වැඩිමහල් පුතු වූ හසීල් රුධිර පිපාසිතයෙකුගේ ග්‍රහණයට ලක්වෙන්නේ ප්‍රංශ පොලිසියේ කපිතාන් ගැරෝන්, නතාලි මුනියේ, සාෂා, ලූකා, ඩොමිනික් සහ වෛද්‍ය ඉමාන් කම්පාවට ලක් කරමි. කාලය මේ විදිහට ගත වෙනකොට දිනක් කල්පනා හා ඔවුන්ගේ වැඩිමහල් පුතු වූ හසීල් රුධිර පිපාසිතයෙකුගේ ග්‍රහණයට ලක්වෙන්නේ ප්‍රංශ පොලිසියේ සේවය කරනු ලබන කපිතාන් ගැරෝන්, නතාලි මුනියේ, සාෂා, ලූකා, ඩොමිනික් සහ වෛද්‍ය ඉමාන් කම්පාවට ලක් කරමි. ඒ වගේම ඔවුන්ට දිගු අපරාධ මෙහෙයුමක මඟ පෙන්වමි. ඉතාමත් සියුම් වූ මං ඔස්සේ ගමන් කරන නතාලි මුනියේ මර්වාන් නම් වූ වමත් මිනීමරුවා සොයාගන්නේ පාඨකයා කුතුහලයේ පිරි මනස්ලෝකයක රඳවලා. මේ අපරාධයේ සැකකරුවන් වෙන සොෆී සහ මර්වාන් සත්‍ය වශයෙන්ම ආදරණීය සැමියෙකු වූ ඒ වගේම ආදරණීය පියෙකු වූ බාතිය වික්‍රමසූරියගේ ප්‍රිය බිරිඳ කල්පනා වික්‍රමසූරියගේත් ප්‍රාණ සමැති පුතු හසීල් වික්‍රමසූරියගේ මිනී මරුවන් වෙයිද? ඔබට ඒ ප්‍රශ්නයට පිළිතුර සොයන්නට කල්පනා සහ හසීල්ගේ අපරාධය රැගත් 12/12/12 කියවන්නම වෙනවා.